ඔයා ඔෆිස් එකේ මැරිලා ස්ට්‍රෙස් වුණාට පස්සේ අයිස් වතුර වල ඔළුව ඔබා ගන්න. හැබැයි මේක FBI ටෙක්නික් එකක්. මේකට කියන්නේ mammalian dive reflex කියලා. ඔයා සීතල වතුරේ ඔළුව ඔබා ගත්තාම අමුතු වැඩක් වෙනවා. ඔයාගේ ඇඟ හිතනවා ඔයා කිමිදෙනවා කියලා. හැබැයි ඒකෙන් ඔයාගේ heart rate එක පට්ටටම slow වෙන්න පටන් ගන්නවා. කාලයත් හිමින් යනවා වගේ තේරෙන්නේ. හැබැයි ඔයා මූණ ඉස්සුවම මාර relax. මොකද heart rate එක slow වුණාම විතරයි අපි relax වෙන්නේ. ඒකනේ බය වුණාම කට්ටිය ඉක්මනට හුස්ම ගන්නෙ. හැබැයි ඉතින් ඔයාලා ඔෆිස් එකේ ඉන්නවා නම් ෆ්‍රිජ් එකේ වතුර එකක් තියාගෙන ඒකේ මූණ හේදුවත් ඇති. 2. ඔයාගේ පරිසරය වෙනස් කරන්න. හැබැයි මේක මේ වගේ eco retreat එක කරොත් effective වැඩි. අපි එකම තැන වැඩ කරද්දි එතන කම්ෆර්ට් සෝන් එකක් හැදෙනවා. හැබැයි එතන කම්ෆර්ටබල් නම් නැහැ. එතන ඔයාගේ ස්ට්‍රෙස් එක වැඩි වෙලා ඒකට පුරුදු වෙනවා. හැබැයි මේ වගේ එකෝ රිට්‍රීට් එකට ආපුවම ඒ සයිකල් එක කැඩෙනවා. මෙතන අය මට යෝගා, මෙඩිටේෂන් වගේ දේවල් ඉගෙනනවා. මාව පුදුම විදිහට රිලැක්ස් කරා. ඒකෙන් මට ලොකු වෙනසක් දැනුණා. ඉතින් ඔයත් මාසයක් වැඩ කරාට පස්සේ මේ වගේ තැන් ගොඩක් තියෙනවා. එහෙම තැනකට ගිහිල්ලා රිලැක්ස් වෙන්න. 3. ඔයාලා මේක කරන්නේ නැති නිසා තමයි ඔයාලා ඔච්චර ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. සමබල ආහාර කන්න. හැබැයි පොඩි ට්විස්ට් එකක් එක්ක. මේ රිට්‍රීට් එකේ මෙයාලා මට සරමක් අන්දලා උයන් ඉගෙනුවා. මාත් එක්ක උයන්න ෆොරින කෙනෙකුත් ආවා. මෙයාලා මට එක එක කෑම ඇඟට බලපාන හැටි කියලා දුන්නා. මට කිව්වා උදේට නූඩල්ස් බත් වගේ කාලා ගියාම උදේ වරුවෙම නිින්ද යනවා කියලා. හැබැයි බිත්තර චපාති වගේ හයි ප්‍රෝටීන් ලෝ කාබ්ස් කෑම කෑවම පුදුම ශක්තියකින් දවසම වැඩ කරන්න පුළුවන්ලු. ඒක ඇත්ත. මට ඒක තේරුණා. කායෙක්කට බාල පෙට්‍රල් ගැහුවම කායෙක් ඇඩනවා වගේ අපිත් ඇඟට බාල කෑම දැම්මම අපිත් ලෙඩ වෙනවා. ඉතින් පුළුවන් තරම් සමබල පෝෂදාහී ආහාර කන්න බලන්න. මෙතන නම තමයි කැන්ඩි එකෝ රිට්‍රීට්. මේක තියෙන්නේ නුවර අනිවත්තේ. හැබැයි මේක පේඩ් ප්‍රොමෝෂන් එකක් නෙවෙයි. මේ අය මට ගොඩක් කරුණාවන්ත වුණා. ගොඩක් උදව් කරා. ඉතින් එයාලට උදව්වක් විදිහට මම මෙතන එක්ස්පීරියන්ස් එක ෂෙයා කරන්න හිතුවා. කැමති නම් මෙතෙන්ට යන්න. හැබැයි මම පොරොන්දු වෙනවා ඔයාලා ගියාට පස්සේ ඔයාලගේ ජීවිතේ මෙතනින් වෙනස් වෙනවා කියලා.